අපි දන්නවා ලංකාවේ ඉතිහාසයේ වැඩිම තෙල් මිල ගියේ 2008 තමයි බැරල් එකක් බ්‍රෙන්ට් බැරල් එකක් ඩොලර් 159කට යන්නේ. ඊට පස්සේ දෙවනියට ලෝක ඉතිහාසයේ වැඩිම මිල යන්නේ 2022 මාර්තු මාසයේ මේ හා සමාන තත්ත්වයක් මේටත් වැඩිය ඩොලර් 30ක් වැඩි. එහෙම නැත්නම් ඩොලර් 139කට බ්‍රෙන්ට් බැරල් එක යනකොට එදා මාලිමාවේ අය පාරට බැහැලා රටේ ජනතාව කුලප්පු කරනවා වෙනුවට අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ தත්ත්වය හමුවේ එහෙම ඇසිරීමක් කරන්නේ නැහැ. දැන් එක පැත්තෙන් තෙල් මිල. ඒක ලෝක අර්බුදයක් කියමුකෝ. හැබැයි යයි මේ විදුලිය මොකද්ද තියෙන ප්‍රශ්නේ? රටේ වැඩියෙන්ම යන්නේ ජල විදුලිය, දවල්ට යන්නේ සූර්යාලෝකයෙන්, එහෙම නැත්නම් ජල විදුලියෙන්. ඊට පස්සේ ගල් අඟුරු වලින් යන විදුලිය ඇයි එකපාරටම මේ ආණ්ඩුව දැන් මිල වැඩි කරන්න, එහෙම නැත්නම් විදුලි කප්පාදු මේ දෙකෙන් ඒකට ආණ්ඩුව යන්න සූදානම් වෙනවා. ඊයේ අමාත්‍යවරයෙක් කියනවා සතියකට අර දවස් දෙකේ තුනේවා වොෂින් මැෂින් ටික එකපාරට හේතුව නම් ප්‍රශ්නේ විසඳනවා කියලා. අද ගත්තොත් ලංකාවේ මම දැක්ක තවත් අමාත්‍යවරයෙක් කියනවා එක බල්බ් එකක් හරි නිවන්න කියලා. හැබැයි මේ එක බල්බ් එකක් නෙවෙයි මේ ගල් අඟුරු වංචාවෙන් වෙන පාඩුව. එහෙම නැත්නම් ගල් අඟුරු වංචාවෙන් වෙන ඒ විදුලි හානිය ගණනය කරොත් ලංකාවේ ගෙවල් වල තියෙන LED බල්බ් මිලියන 18ක් එහෙම නැත්නම් 1,80,00,000ක් දවසෙම ඔෆ් කරලා තියන්න ඕන ඒ පාඩුව වහගන්න නම්. මොකද ලංකාවේ විදුලි පරිභෝජනය කරන ගෙවල් තියෙන්නේ මිලියන 6යි. ලක්ෂ 60යි. ඒ ලක්ෂ 60 හැම ගෙදරකම ලයිට් 3ක් නිවන්න ඕන විශේෂයෙන්ම ගල් අඟුරු වංචාවෙන් වෙච්ච හානිය වහන්න විතරක්. එහෙමනම් අර ඇමතිවරු කියන විදියට එකක් දෙකක් නිවලා හරියන්නේ නැහැ. ඒක නිවනවා නම් නිවන්න ඕන මේ ආණ්ඩුව මැදිහත් වෙලා පැලවත්ත ජනාධිපතිතුමා අමාත්‍යවරු මැදිහත් වෙලා මේ ගල් අඟුරු වංචාවෙන් වෙච්ච පාඩුව එක්ක අය කරගන්න ඕන ඒගොල්ලොන්ගෙන්. නැත්තම් මේ ආණ්ඩුව ජනතාවට ඒක පටලන්න කිසිසේත්ම පිට දෙන්නේ නැහැ. 1,80,00,000ක් බල්බ් එකවර ලංකාවෙම නිව්වොත් තමයි ගල් අඟුරු වංචාව නිසා අහිමි වෙන මෙගාවොට් 150 හදාගන්න පුළුවන්. ඒ ඇරෙන්න වෙන ක්‍රමයක් නම් දැනට නැහැ. එහෙම නැත්නම් ඩීසල් වලින් ඒක දහනය කරන්න ගියොත් ආසන්න වශයෙන් දවසට ලීටර් ලක්ෂ 7ක් වැය වෙනවා. එහෙම නැත්නම් ලක්ෂ 2226ක් එක දවසට අමතරව යවනවා අර ගල් අඟුරු වංචාව ඒව ඩීසල් වලින් හදන්න ගියාම.